කොහොමද යාළුවනේ අද මම ඔයාලට අරන් ආවේ මුළු සිනමා ලෝකයේම දත් මිටි කකා ඇඟිලි ගන බලන් හිටපු කුතුහලයේ උපරිම සීමාවටම ගිය සුපිරිම අපරාධ ගණයේ චිත්‍රපටයක් වන දෘශ්‍යම් 3 චිත්‍රපටයේ විචාරයයි. මේ කතාවේ ප්‍රධාන චරිතය වෙන කවුරුත් නෙවෙයි. තමන්ගේ පවුල වෙනුවෙන් ඕනම මාරාන්තික සෙල්ලමක නිරත වෙන්න ලෑස්ති වෙලා ඉන්න බැලූ බැලමට ඉතාමත් අහිංසක ඒ මහා රහස් සාගරයක් හිතේ හංගන් ඉන්න මහා මොලකාරයෙක් වෙච්ච ජෝර්ජ් කුට්ටි. මොහාන් ලාල්ගේ ඒ අසමසම රංගනයත් එක්ක වයසින් මුහු පුරා ගිය තමන්ගේ බිරිඳ සහ දරුවන් ආරක්ෂා කරගන්න ඔහු තුල තියෙන ඒ නොසලෙන අදිෂ්ඨානය සහ තැන්පත් බව කතාවේ ආරම්භයේදීම ඔයාලව පුදුම කරනවා වගේම දැඩි ආකර්ෂණයක් ඇති කරනවා නොඅනුමානයි. අවුරුදු ගණනාවක් තිස්සේ පොලිසිය මම්මුලා කරමින් තමන්ගේ පවුල බේරගත්තු ජෝර්ජ් කුට්ටිව මෙදාපාර මුහුණ දෙන්න වෙන කවදාවත් මුහුණ නොදුන්න විදිය මහා දැවන්ත නීතිමය සහ තාක්ෂණික උගුලකටයි. කලින් වෙච්ච හැම දෙයකින්ම පස්සේ ජෝර්ජ් කුට්ටි සිනමා නිෂ්පාදනයට වගේම ව්‍යාපාරික පැත්තට තවත් යොමු වෙලා තමන්ගේ පවුලත් එක්ක සාමකාමී ජීවිතයක් ගත කරන්න හැදුවා. අතීතයේ කරපු ඒ මහා පාප කර්මයේ අවසාන පරිච්ඡේදය ලියන්න නීතිය අලුත්ම මුහුණුවරකින් ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. මෙදාපාර පොලිසිය පැමිණෙන්නේ පැරණි සාක්ෂි හෝ සාක්ෂිකරුවන් පස්සේ පන්නගෙන නෙවෙයි. නවීන විද්‍යාත්මක ක්‍රමවේද සහ ජාත්‍යන්තර මට්ටමේ සූක්ෂම විමර්ශන උපක්‍රම රැසක් අතතිවයි. ජෝර්ජ් කුට්ටියේ නිවස ඔහුගේ සිනමා ආයතනය සහ ඔහු යන හැම තැනක්ම අඟලෙන් අඟල දැඩි නිරීක්ෂණයට ලක් වෙද්දී ඔහුගේ පවුලේ අය දිනින් දින දැඩි මානසික බිඳවැටීමකට ලක් වෙන්නේ මේ මාරාන්තික දරෙන් මෙදාපාර නම් කිසිසේත්ම බේරෙන්න බැරි වෙයි කියන බය හිතේ තදින්ම කාවැදීම නිසායි. හැබැයි ජෝර්ජ් කුට්ටි කියන්නේ නීතිය එක පියවරක් ඉස්සරහට තියද්දී ඒ ගැන වසර ගණනාවකට කලින්ම හිතලා පියවරවල් 100ක් ඉස්සරහින් සැලසුම් හදන අසාමාන්‍ය මිනිසෙක්. කතාවේ උපරිම කුතුහලය මතුවෙන්නේ පොලිසිය විසින් ජෝර්ජ් කුට්ටිට සම්පූර්ණයෙන්ම කොටු කරගත්තා කියා සිතන සුවිශේෂී රාත්‍රියක මුළු නීති පද්ධතියම උඩු යටිකුරු කරන විදිහේ අద్භූත සිදුවීම් පෙළක් දිගහැරීමත් එක්කයි. ඔහු මෙච්චර කාලයක් තිස්සේ තමන්ගේ සිනමා දැනුම සහ සමාජ සමබරතා පාවිච්චි කරලා අනාගතයේදී පොලිසිය මෙන්න මේ වගේ තාක්ෂණික උගලක් අටවයි කියලා කලින්ම නිගමනය කරලා හදපු මහා දැවන්ත කිසිවෙකුට බිඳහෙලිය නොහැකි ප්‍රතිසලසුමක් ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. මුළු විමර්ශන කණ්ඩායම මන්මුලා කරමින් උසාවිය පවා අන්දමන්ද කරවන අන්දමේ ව්‍යාජ සාක්ෂි සහ සිදුවීම් මාලාවක් ජෝර්ජ් කුට්ටි විසින් එකින් එක පෙළගස්වන්නේ නරඹන ඔයාලගේ ඇඟ කිලිපොලා යන විදිහේ වේගවත් සහ තීනු ජවනිකා පෙළක් නිර්මාණය කරනවා. මුළු කතාව පුරාම දිවන මේ අවසාන බුද්ධිමය මහා සංග්‍රාමයේ නිමාවට පත්වෙන්න කිසිම ප්‍රේක්ෂකයෙකුට හීනකින්වත් හිතා ගන්න බැරි මුළු සිනමා ඉතිහාසයම හොල්ලන විදිහේ මහා දැවන්ත ට්විස්ට් එකකින් සහ හැඟීම්බර අවසානයකින්. නීතිය දැඩි ග්‍රහණයට මෙදාපාරවත් ජෝර්ජ් කුට්ටිව කොටු කරගන්න පුළුවන් වෙයිද? නැත්නම් තමන්ගේ පවුලේ නිදහස වෙනුවෙන් ජෝර්ජ් කුට්ටි මේ සියලු රහස් සදහටම පොළොවට වලලා දමා ජයග්‍රහණය කරයිද කියලා චිත්‍රපටයේ බලලම තමයි ඔයාලට තීරණය කරන්න වෙන්නේ. ඉතින් යාළුවනේ මේ වගේ සුපිරිම සහ කුතුහලයෙන් පුරුණු අලුත්ම චිත්‍රපට විස්තරයකින් ඉක්මනින්ම දැනගන්න අපේ channel එක subscribe කරලා තියාගන්න මතක කරන්න එපා. මේ වීඩියෝට like එකක් දාලා ඔයාලට මේ කතාව ගැන හිතන දේ පල්ලෙහායින් කමෙන්ට් කරන්න. ලණ්ඩදීම තවත් මෙවැනිම ඇඟ කිලිපොලා යන අලුත් චිත්‍රපට විස්තරයකින් නැවත හමුවමු. ඔයාලට ගොඩක් ස්තුතියි.